ආයිබෝවන් සියලුම දෙනාට අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ කොහොමද KML ෆයිල් එකක් හදාගන්නේ කියලා. විශේෂයෙන්ම සමහර නිලධාරීන්ට විවිධ ආයතන ප්‍රධානීන් විසින් විශේෂයෙන්ම ෆීල්ඩ් එකේ රාජකාරී කරන නිලධාරීන්ගේ විශේෂයෙන්ම ඉඩම් ප්‍රශ්න සහ ගැටලු සාකච්ඡා කරද්දී ඔවුන්ට අදාළ ඉඩම් වල KML ෆයිල් එකක් හදාගෙන ඉන්න කියන්න පුළුවන්. අපි ඒ අවස්ථාවේදී යම්කිසි අසීරුතාවයකට පත් වෙන්න පුළුවන්. අපි එහෙම අසීරුතාවයකට පත් නොවෙන්න නම් අපි KML ෆයිල් එකක් හදාගන්නේ කොහොමද කියලා අපි දැනගෙන සිටින්න ඕන. විශේෂයෙන්ම මම මේ සඳහා භාවිතා කරන්නේ Google Earth Pro කියන මේ software එක. අපි මේක කොහොමද බලමු අපේ PC එකට එහෙම නැත්නම් laptop එකට මේක install කරගන්න කියලා. මම මේ අවස්ථාවේදී Google Earth Pro කියන මේ app එක download කරගෙන තියෙන්නේ. මම ඒක දැන් open කරගන්නවා. ඔයාලා දැනට Google Earth Pro එක install කරගෙන නැත්නම් කරන්න තියෙන්නේ Google එකට ගිහිල්ලා ඔයාලා search කරන්න Google Earth Pro කියලා. එතකොට ඉතා පහසුවෙන්ම මේ application එක download කරගැනීමේ හැකියාව තියෙනවා. හරි. මෙහෙම ආවට පස්සේ අපි මේක close කරගන්නවා. අපිට දැන් මෙහෙම මේක හරවගෙන මෙතනින් මෙහෙම ශ්‍රී ලංකාවට හරව ගන්නත් පුළුවන්. මේ ඊතල භාවිතා කරලා අපිට මේක මේ කෙළවරේ තියෙන මේක එක එක පැත්තට මෙහෙම කරකවා ගන්න පුළුවන්. ඒ වගේම zoom in zoom out කරගන්න පුළුවන්. එහෙම නැත්නම් mouse wheel එකෙන් අපිට මෙහෙම zoom in zoom out කරගන්න පුළුවන්. අපිට මෙහෙම කරකවා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ වම් පැත්තේ මේ ඉහළ කෙළවරේ තියෙන මේ search bar එකේ අපිට ශ්‍රී ලංකාවේ යම්කිසි ස්ථානයක එහෙම නැත්නම් town එකක නමක් ගහලා අපිට ශ්‍රී ලංකා කියලා type කළත් තා පාස්වර්ඩ් වෙනවා. එහෙම නැත්නම් මෙන්න මේ දැන් මම හදාගෙන අප්ලෝඩ් කරලා තියෙන ෆයිල් එකක් ක්ලික් කළත් ඉතාමත් ඉක්මනින් ශ්‍රී ලංකාව වෙනවා. මම මෙතන දැනට කොළඹ කියලා ටයිප් කරගෙන එන්ටර් කරනවා. හරි. හරි මෙන්න මේ ආකාරයට අපිට mouse wheel එකෙන් මේක හැකිතාක් දුරට මේ Google Earth Pro එකෙන් මේක අපිට විශාල කරගන්න ඒ වගේම කුඩා කරගැනීමේ මෙහෙම හැකියාව තියෙනවා. ඒ වගේම මේ වම් පැත්තේ කෙළවරේ මේ layers කියලා තියෙනවා. අපිට මේ layers කියන තැනින් places කියන තැනින් අපිට අදාළ places ටික layers ටික අපිට දාගන්න පුළුවන්. මේ layers ඔක්කොටම ටික් දාගෙන තියෙන්නේ. මේ layers වලින් අපි මේ road කියන එකේ untick කළොත් අපිට මේ අපේ map එකේ තියෙන මේ පාරවල් ටික නැතිව යනවා. අපි ඒකට ටික් එකක් දාගන්න ඕනේ. එතකොට අපිට පාරවල් පේන්නනවා. ඒ වගේම මේ label මේ photos කියන එකට අපිට untick කළොත් මේවයි තියෙන photos නැති වෙලා යනවා. මේ විස්ථාන වල අපිට photo වගේක් පෙන්නනවා upload කරලා අපිට ඒ වුණත් බැලීමේ හැකියාව තියෙනවා. අපි ඒ හන්ද මේ සියලු දේවල් වලට ටික් කරගන්න. අපි යම්කිසි ෆයිල් එකක් එහෙම නැත්නම් අපි යම්කිසි වැඩක් කළොත් අපිට මෙන්න මේ places කියන ස්ථානයේ ඔටෝම සේව් වෙනවා. ඊට අමතරව මේ උඩින් තියෙනවා අපිට ෆයිල් ටැබ් එකේ යට ෆයිල් එකක් අලුතෙන් ඕපන් කරන්න, සේව් කරන්න, ඒ වගේ ඉම්පෝර්ට් කරන්න, ඒ වගේ print කරන්න පුළුවන් අවස්ථා. edit යටතේ option ගණනාවක් තියෙනවා. view යටතේ අපිට grid එකක් ඕන නම් ඇතුළත් කරන්න. ඒ වගේ තියෙනවා මෙතන tool යටතේ අපිට ruler GPS ඒ වගේම මේ option ගියොතින් අපිට මේකට අවශ්‍ය coordinate system එකක් අපිට මේකට යොදා ගන්න පුළුවන්. මෙන්න මෙතන මේ දැනට තියෙන්නේ decimal degrees වලින් අපිට අවශ්‍ය නම් degrees minute second ඒ වගේ අපිට එක එක coordinate system මෙතනින් change කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අපිට මෙන්න මෙතන මේ මුල්ම තියෙන මේ option එකෙන් අපිට මේක මේ පැත්තේ වම් පැත්තෙන් එන ඒ tool bar එක අපිට අයින් කිරීමේ හැකියාව තියෙනවා. අපිට සම්පූර්ණම view එකක් බලා ගැනීමට අවශ්‍ය නම් මම දැනට ඒ tool box එක ගන්නවා. ඉන් පසුව දෙකට මෙන්න මේ කහ පාට ස්ථානයේ add place mark කියලා මේ කහ පාටින් තියෙනවා. අපි මේක ගත්තොතින් ක්ලික් කළොත් අපට මෙන්න මේ වගේ කහ පාටින් place එකක් add කිරීමේ හැකියාව point එකක් පෙන්වීමේ හැකියාව තියෙනවා. අපට මෙන්න මේ box එක මෙතනින් untick කළොත් මේක නැති වෙනවා. අපිට මේ ලැබෙන ඩයලොග් බොක්ස් එක තියෙද්දිම තමයි මේක එඩිට් කිරීමේ මේක එහාට මෙහාට ගෙනීමේ හැකියාව තියෙන්නේ. බලමු අපි පොයින්ට් එකක් තියන්න. හරි. අපි මේක මෙහාට ඇදලා ගන්නවා. මෙන්න මෙතන අපට පේනවා මේ තියෙන්නේ Lotus Tower එක. අපි මේක පාමුලට ගෙනල්ලා මේ පොයින්ට් එක තියෙනවා කහ පාටින්. අපිට ඒකේ මේ සිම්බල් එක වෙනස් කර ගැනීම පුළුවන්. මේ අපේ name කියන තැන ඉස්සරහින් මේ තියෙන මෙන්න මේ ලකුණෙන් අපිට මේ අවශ්‍ය ඕනම සිම්බල් එකක් මේකට මෙන්න මේ ආකාරයට වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. ඒකේ opacity එක scale එක මෙන්න මේ ස්ථානයෙන් අපිට උඩින්ම හදා ගන්න පුළුවන්. අපි මේක ඕකේ කරමු. අපිට මෙතන name යටතේ මේ place එකට අපිට නමක් දෙන්න පුළුවන්. මම මෙතෙන්ට දෙනවා Lotus Tower කියලා. අපිට මෙතන යටින් පෙන්නනවා අපේ GPS ඛණ්ඩාංකය මේ පෙන්වන්නේ WGS84 කියන එකෙන් latitude
longitude කියලා අපිට පෙන්නනවා අපි මේක මෙහෙම සේව් කරා. දැන් අපිට ස්ටව එක ලකුණු කරගෙන තියෙන දැන අපිට ඒ වගේ ඕනම පොයින්ට් එකක් මේ ඕනම ස්ථානයක අපිට ලකුණු කිරීමේ හැකියාව තියෙනවා. දැන් මම ලකුණු කරගත්ත පොයින්ට් එක තමයි මේ මෙතන තියෙන්නේ. අපට ඒකේ යම් කිසි වෙනසක් සිදු කරනවා නම් දැන් කරන්න වෙන්නේ මේ වම් පැත්තේ මේ ටූල් බාර් එකට ගිහිල්ලා මෙන්න මේ ලෝටස් ටවර් කියලා මම මේ ඇඩ් කරගත්ත ප්ලේස් එක උඩ රයිට් ක්ලික් කරලා ප්‍රොපර්ටිස් යනවා. දැන් එතකොට ආපහු අපිට මේ ඩයලොග් බොක්ස් එක එනවා. එතකොට මේක නැවත අපිට එඩිට් කිරීමේ හැකියාව ලැබෙනවා. මම ආපහු ඒක එතනට ගෙනිහිල්ලා නැවත ඕකේ කරනවා. ඒ වගේම අපිට දෙවැනියට තියෙනවා මේ ඉහළ කෙළවරේ add polygon කියලා. අපි ඉඩමක් එහෙම නැත්නම් වැවක් යම්කිසි ප්‍රදේශයක් ලකුණු කරනවා නම් අපිට polygon එකක් ආකාරයට තමයි අපිට ලකුණු කරන්න වෙන්නේ. මෙන්න මේකෙන් තමයි විශේෂයෙන්ම ඉඩම් සම්බන්ධයෙන් රාජකාරී කරන නිලධාරීන්ට KML ෆයිල් එකක් හදාගන්න වෙන්නේ. මෙන්න මේ add polygon කියන එක. අපි බලමු කොහොමද හදන්නේ කියලා. මම දැන් මේ තියෙන්නේ බේරේ වැව. මම මෙතන බේරේ ලේක් කියලා ටයිප් කරගන්නවා. ඒ තමයි නම. අපි දැන් කොහොමද බලමු පොලිගන් එකක් ඇඩ් කරන්න. අපිට දැන් මෙහෙම තියෙද්දි අපිට එහාට මෙහාට කිරීමේ හැකියාව නැහැ. අපි මෙතනින් තව ටිකක් මෙහාට ගන්නවා. අපි මේක දැනට කැන්සල් කරනවා. මේ ආකාරයට zoom කරගෙන අපි දැන් නැවත පොලිගන් එකක් ඇඩ් කරනවා. දැන් මේ ආකාරයට මම බේරේ වැව ලකුණු කරන්න යන්නේ. අපිට මෙහෙම ලකුණු කරනකොට මෙන්න මේ ආකාරයට සුදු පාටට තමයි සම්පූර්ණ පොලිගන් එක හැදෙන්නේ. අපි මෙන්න මෙතන යටින් තියෙනවා ස්ටයිල් කලර් කියලා. අපි ඒක ක්ලික් කරලා මෙතනින් අපිට ලයින්ස් යටතේ කලර් එක වෙනස් කරන්න පුළුවන්. මම මෙතනින් කහ පාට ලබා දෙනවා. එතකොට මෙතන width එක මම සාමාන්‍යයෙන් 3ට විතර වැඩි කරලා මේ යටින් area කියන තැන මෙතනින් outline කියන එක ක්ලික් කරනවා. එතකොට අපට සම්පූර්ණ මේක පැහැදිලිව පේනවා fill color එක ඉවත් වෙලා. දැන් අපි ලකුණු කරගෙන යනවා. අපිට දැන් මේක arrow key වලින් අපිට අවශ්‍ය නම් එහාට මෙහාට මේ ආකාරයට ගෙනියන්න පුළුවන්කම ලැබෙනවා. මම මෙහෙම ලකුණු කරගෙන යනවා. අපිට යම් කිසියකින් මෙහාට වැඩිපුර මේ පොයින්ට් එකක් ලැබුණොතින් අපි කරන්නේ delete key එක මේ ආකාරයට මෙහෙම delete එක ප්‍රෙස් කළාම අපට ආපස්සට ඒක delete වෙලා යනවා. අපි නැවත මේ ආකාරයෙන් add කරගන්න. අපි මේ ආකාරයට බේරේ වැව වටේම මේ පොලිගන් එක ඔය ආකාරයට ඇඳ ගන්න. ඇඳගෙන මම මෙතෙන්දි ඕකේ ලබා දීලා සේව් කරනවා. මෙන්න මේ ආකාරයට තමයි ඉඩමක් වුණා අපි KML ෆයිල් එකක් හදාගන්නේ. එතකොට අපට මේකේ අවශ්‍ය නම් වර්ගඵලය වුණත් අපට ගණනය කිරීමේ හැකියාව මෙතනින් ලැබෙනවා. අපිට කිලෝමීටර් ගණන් මීටර් ඒරියා එක ගණනය කිරීමේ හැකියාව අපට ලැබෙනවා. ඔයාලා පොඩ්ඩක් මේක ටච් කරලා බලන්න. දැන් අපි මේ හදාගත්ත පොලිගන් එක සේව් කරන්න යන්නේ. අපි බලමු කොහොමද සේව් කරන්න කියලා. මේ මුලින්ම තියෙන ෆයිල් එක ක්ලික් කරලා මේ save ඉස්සරහට මෙහෙම ගිහිල්ලා save place as කියන එක ක්ලික් කරනවා. එතකොට අපට මෙන්න මේ save කරන ෆයිල් එක මේ dialog box එක ලැබෙනවා. මම බේරලේ කියලාම save වෙන්න අරිනවා. මෙතන යටින් තියෙනවා kmz කියලා. මම ඒක kml කියලා දීලා desktop එකේ මෙතනින් තෝරලා save කරනවා. අපිට දැන් මෙතෙන්දිම මේක මෙතනින්ම close කරන්න පුළුවන්. අපි desktop එකේ save කරපු kml ෆයිල් එක Google Chrome මේ icon එකත් එක්ක save වෙලා තියෙනවා. අපි මේක double click කළාම අපට අපේ kml ෆයිල් එක open කරගන්න පුළුවන්. අපි බලමු කොහොමද open වෙන්නේ. හරි මෙන්න මේ ආකාරයට අපේ KML ෆයිල් එක අපි සේව් කරගත්ත මේ ආකාරයට ඕනම ස්ථානයක ඒ ආකාරයෙන්ම පෙන්눔 කරනවා. මේ තියෙන්නේ අපි ලකුණු කරපු Lotus Tower එක, මේ තියෙන්නේ Berry Lake එක. ඔන්න ඔය ආකාරයට තමයි අපට මේ පැත්තේ තියෙන මේ ටික් එක ඕෆ් කරලා අපිට ඕන නම් මේක නැති කර ගැනීමේ හැකියාව තියෙනවා. මේ ආකාරයට මේ ටික් එකක් දැම්මම අපිට පේන්නනවා. ටික් එක ඔෆ් කරන් පස්සේ ඒ සලකුණු නැති වෙලා යනවා. අපට ඒ ආකාරයට KML ෆයිල් එකක් මේකට හදා ගැනීමේ හැකියාව තියෙනවා. අපි දැන් බලමු කලින්ම සාදාගෙන තිබෙන KML ෆයිල් එකක් මේකෙන් view කරන්න සහ edit කරන්න කොහොමද කියලා. අපිට අවශ්‍යයි කොළඹ දිස්ත්‍රික්කයේ ගාම නිලධාරී මායිම් සිටියම අපිට මේ කොළඹ දිස්ත්‍රික්කයට ඇඩ් කරගන්න අවශ්‍යයි. අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. Google එකට ගිහිල්ලා අපි අලුතෙන් ටැබ් එකක් ඕපන් කරගෙන මම මේකේ survey department කියලා මම දැන් ටයිප් කරලා තියෙන්නේ. මම ඒකට යනවා. survey department කියලා ඔයාලා search කරගන්න survey department කියන එක. මේ survey department කියන link එකට උඩ මෙන්න link එකට යන්න. මේකේ අපි සිංහලෙන්ම යමු. හරි. මේ විදිහට load වුණාම මෙහෙම
පහළට ස්ක්‍රෝල් කරලා යන්න මෙන්න මේ අන්තර්ජාල සේවාවන් යටතේ තියෙනවා මේ හතරවෙනියට GN boundary service කියලා. අපි ඒක ක්ලික් කරගන්නවා. එතෙන්දී අපට මුළු ශ්‍රී ලංකාවෙම ග්‍රාම නිලධාරී වසම් මායිම් මෙතෙන්දී අපිට බලා ගන්න පුළුවන්. අපි මෙතෙන්දී අපිට අවශ්‍ය දිස්ත්‍රික්කය මේකේ කලින් නම් අපට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වශයෙන් ගන්න පුළුවන්කම තිබුණා. දැන් මං හිතන්නේ ඒක අයින් කරලා වගේ තියෙද දන්නේ මං කාලෙකින් මේක බැලුවේ නැහැ. බොහෝ දුරට ඇතුළට වෙන්නත් තියෙන්නත් පුළුවන්. ඒක නිසා අපි දැනට අපිට අවශ්‍ය වෙන්නේ මොන දිස්ත්‍රික්කයේද අපි කොළඹ ගමු. මෙතන අපිට SHP කියන්නේ shape file එකක් විදිහට අපිට අවශ්‍ය නම් මේ ගාම් නිලධාරී මායිම් ටික ලබා ගන්න පුළුවන්. අපිට KML file එකක් විදිහට උනත් අපිට ලබා ගන්න පුළුවන්. අපි දැන් ලබා ගන්නේ KML file එකක් විදිහට. මම මෙතෙන්දී KML කියන එක ක්ලික් කරනවා. මෙන්න මේ ආකාරයට කොළඹ ship කියලා ship file එකක් ඕපන් වෙලා තියෙන්නේ. මම මේක මෙතනින්ම කට් කරලම අරගෙන මගේ ඩෙස්ක්ටොප් එකට දැන් දා ගන්නවා. මම මේක ෆෝල්ඩර් එකක් ඇතුළටම දා ගන්නවා. අපි දැන් කරන්නේ මේක මෙතෙන්දී extract කරගන්න ඕන. extract here කියන එක අපි ලබා දෙනවා. extract වුණු KML ෆයිල් එක තමයි මේ තියෙන්නේ. කොළඹ කියලා. අපිට මේක දැන් මෙතෙන්දිම ඩබල් ක්ලික් කරලා ඕපන් කළා අපිට ඕපන් වෙනවා. අපි දැනට මේ අපි හදපු මේකට ගිහිල්ලා ෆයිල් ඕපන් ගිහිල්ලා මෙන්න මේක ඇතුලේ තියෙන්නේ මේ තියෙන්නේ අපේ ෆයිල් එක අපි මේක මෙතෙන්ට ඕපන් කරගමු. හරි. මේ තියෙන්නේ අපිට මේ තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ගාම නිලධාරී මායිම් සිටියම අපිට දැන් මේක මේ ආකාරයෙන් මෙහෙම zoom කරගන්න බැරි නම් මේ කීබෝඩ් එකේ R අකුර press කරාම අපිට මේක සුදුසු ආකාරයට හැරෙනවා. මෙන්න මේ ආකාරයට අපිට නිවැරදි ආකාරයෙන්ම අපිට GN boundary ටික ලැබෙනවා. අපි දැන් බලමු කොහොමද මේක එඩිට් කරගන්නේ කියලා. අපට දැන් මෙන්න මේ ටික් එකෙන් තමයි අපිට පෙන්වන්නේ මේ කොළඹ කියන එකේ තමයි ග්‍රාම නිලධාරී මායිම් ටික තියෙන්නේ. මම ඒක properties ක්ලික් කරනවා. ඒක උඩ right ක්ලික් කරලා properties යනවා. දැන් අපට properties ගියාම අපට මේක මේ Google background layer එකේ හැටියට අපිට මේ Google map එක අවශ්‍ය හන්දා අපි මේ style color කියන තැනින් මේකේ outline කියන එක අපි දෙනවා. එතකොට මෙතන color එක විදියට අපි රතු පාට දෙනවා. මම මේකේ width එක මෙතනින් වැඩි කරනවා. අපිට රතු පාට වැඩි නම් අපි පාට වෙනස් කරගන්නවා කහ පාටට වගේ. එතකොට 60 හුරු පාටකින් අපිට මෙන්න මේ ආකාරයට ග්‍රාම නිලධාරී වසම් මායිම අපිට යොදා ගැනීමේ හැකියාව මේ ආකාරයෙන් ලැබෙනවා. අපට අවශ්‍ය නම් දැන් මේකේ එක වසමක් පමණක් ගන්න අපි කරන්නේ මේ කොළඹ කියන මෙතන මේ ඊහිස ක්ලික් කරනවා. කොළඹ කියන එකට යලින් තව එකක් වැටෙනවා. අපි ඒකේ ඊහිස මෙහෙම ක්ලික් කරගන්න. මේ ඊහිස ක්ලික් කරාම අපට මේ කොළඹ තියෙන සියලුම ග්‍රාම නිලධාරී වසම් වල ලිස්ට් එක මෙන්න මේ ආකාරයට ඒ කියන්නේ ග්‍රාම නිලධාරී වසම් වල මේ නම් ටික තමයි අපිට එන්නේ. මේක තව ටිකක් මෙහෙම පොඩි කරගමු. අපිට අවශ්‍ය නම් මේ ටික නැති කරන්න පුළුවන් ටික් එක අයින් කරන්න. එතකොට සියලුම ග්‍රාම නිලධාරී වසම් නැති වෙනවා. අපිට එකින් එක දමා ගැනීමට අවශ්‍ය නම් ග්‍රාම නිලධාරී වසම් උඩින්ම තියෙන එක අපි බලමු. මා කුඹුර නෝ. අපි ඒකට ටික් එක දැම්මා. ඒ ග්‍රාම නිලධාරී වසම මෙන්න මෙතන අපිට පේනවා. අපි දාගමු බොරලැස් ගමුව ඊස්ට් එක. ඒක බොරලැස් ගමුව මෙතන මේ වැටලා තියෙනවා. මේ අපට එක එක වසම් මායිම් ඕන නම් අපට මේ විදියට ඇඩ් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ග්‍රාම නිලධාරීන්ට සෑහෙන වැඩක් කරගන්න පුළුවන්. තමන්ගේ ග්‍රාම නිලධාරී වසම තමන්ගේ ෆෝන් එකේ තියෙන Google Map එකට මේ ආකාරයට දාගෙන ඉතා පහසුවෙන්ම රාජකාරී කටයුතු කරගෙන යාමට හැකියාව ලැබෙනවා. අපට දැන් අවශ්‍ය එක ග්‍රාම නිලධාරී වසම නම් අපි මේ ග්‍රාම නිලධාරී වසම මේ ආකාරයට විශාල කරගෙන අපි මේක දැන් මාකුඹුර නෝත් කියන වසමේ ඉන්න වසම නිලධාරියෙක් අවශ්‍ය කෙනෙකුට මේක කරන්න තියෙන්නේ මෙතනින් ෆයිල් ගිහිල්ලා save place as දෙනවා. මාකුඹුර නෝත් කියලා මෙතනින් KML කියලා දීලා මම ඒකත් ඩෙස්ක්ටොප් එකේ සේව් කරගන්න. දැන් අපි මේක මිනිමයිස් කරලා බලමු. මේ තියෙන්නේ මාකුඹුර නෝත් කියන වසම. මම මේක ඩබල් ක්ලික් කරාම නැවත මේ ආකාරයට ඕපන් වෙනවා මාකුඹුර නෝත් කියලා මේ ආකාරයට. මම මගේ මේ වීඩියෝ සීරීස් එකේ SW map කියලා වීඩියෝ සීරීස් එකක් කරලා තියෙනවා. ඒක ඉතා පැහැදිලිවම කියලා තියෙනවා කොහොමද අපි ෆීල්ඩ් එකට ගිහිල්ලා තොරතුරු එකතු කරගන්න කියලා. අන්න ඒකට KML ෆයිල් එකක් විදිහට මේ GN boundary ඕනම නිලධාරියෙකුට ඇඩ් කරගෙන ඉතාමත්ම සාර්ථක ලෙස වසම තුල තොරතුරු එක්ස්ට්‍රැක්ට් කරගැනීමේ හැකියාව තියෙනවා මේ ආකාරයෙන්. හරි. එහෙනම් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ඒ වගේම තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඉදිරියටත් මේ වගේ වැදගත් වීඩියෝ මම මේ channel එක ඔස්සේ කියනවා. නම් සියලු දෙනාට ස්තුතියි.